අතිගෞරවනීය මහානායක මහින්පාණන් වහන්සේලා විසින් අතිගරු ජනාධිපතිතුමාට ලිපියක් යවලා තියෙනවා මේ අධිකරණවල විනිශ්චයකාරතුමාලගේ කාලයේ දීර්ඝ කිරීම සම්බන්ධව අඩුම ගානේ දැන් මේ වෙනකන්වත් එම ලිපිය ජනාධිපතිතුමාට ලැබුණද ඒකට ප්‍රතිචාරයක් දක්වනවද ඒ ලිපියට උත්තරයක් යවනවද කියලා ජනාධිපතිතුමා කෙසේ වෙතත් ජනාධිපති මාධ්‍යංශයෙන්වත් කියන්නේ නැහැ. එතකොට මේ රටේ සාමාන්‍ය මිනිස්සු ගමේ ප්‍රශ්නයක් වුණාම, පාරේ ප්‍රශ්නයක් වුණාම, පෞද්ගලික ප්‍රශ්නයක් වුණාම ජනාධිපතිතුමාට ලිපියක් යවනවා. අපිට සාධාරණය කළ දෙන්න කියලා. ඒකට වෙනම කාර්ය මණ්ඩලයක් ජනාධිපති කාර්යාලයේ ඉන්නවා. වෙනම කාර්ය මණ්ඩලයක් ඉන්නවා. රජයෙන් පඩි ගෙවලා කාර්ය මණ්ඩලයක් කෙනාට උත්තර සපයන්න. එතකොට මේ රටේ මහානායක මාහිමිපාණන් වහන්සේලා යවපු ලිපියට උත්තරයක් දෙන්නේ නැත්නම් රටේ ජනතාව මේ දෙන ලියුම් වලට මොනවා වෙනවද? ඒක නිසා අපි තාම බලාපොරොත්තු වෙනවා මහානායක මාහිමිපාණන් වහන්සේලා ඒ යවපු ලියුමට විශේෂයෙන්ම ජනාධිපතිතුමා ඒකට යම්කිසි නම්‍යශීලී උත්තරයක් දෙයි කියලා. එතකොට ඒක දෙනකන් අපේ ගොඩාක් අය ගිහිල්ලා මහානායක හාමුදුරුවෝ හම්බුනහම මහානායක හාමුදුරුවෝ හැම වෙලෙම ප්‍රකාශ කරන්නේ අපි ලිපියක් යවලා තියෙනවා. ඒකට තාම උත්තරයක් හම්බුනේ නැහැ කියලා. ඉතින් හැබැයි අපි ඊයේ දැක්ක අධිකරණ ඇමතුමා කියනවා මේ පිළිබඳව රටේ ලොකු මතයක් ගොඩ නැගෙනවා නම් අපි ඒ පිළිබඳව සලකා බලනවා. නීතිඥ සංගමයකත් ඒගොල්ලන්ට අයිතියක් තියෙනවා කියලා කියනවා. හැබැයි නීතිඥ සංගමය හම්බ වුණා ගිහින් කිව්වා එහෙම කිව්වට මේකට උත්තරයක් දෙන්නේ නැහැ. ආණ්ඩුව හදන්නේ ගොවිය මුලින්ම පොහොර ඉල්ලනකොට කිව්වා පොහොර දෙනවා කියලා. මොකද ගොයන් කපනකොට පොහොර ඕනේ නැහනේ. කල් මැරුවා. දැන් ගොයන් කපලා වී ටික විකුණ ගන්න බැරි වෙනකොට ඒක මග ඇරලා යනවා ටිකක් කාලයක් ගොවියට අමතක වෙනකන්. එතකොට මේ ප්‍රශ්නේ ඉවර වෙලා ගොවිය කාට හරි වී ටික විකුණලාගෙන ඉවර කර ගන්නවා. දැන් ඒ වගේම මේ ප්‍රශ්නෙත් ආණ්ඩුව හදන්නේ කල් මරලා මේක ඉස්සරහට ගෙනියන්න. ආණ්ඩුවේ හැම දෙයක්ම තියෙන්නේ ඇහුන් නැතුව වගේ ඉන්නවා. නොදැක්ක වගේ ඉන්නවා. එහෙම ඉඳලා ඒගොල්ලෝ වෙන දේවල් කියනවා. ඒ නිසා හැබැයි රජයට මේවට උත්තර දෙන්න වෙනවා. දැන් බන්ධනාගාර ප්‍රශ්නේ ආවා. ආණ්ඩුව මොකද්ද කරේ? තමන්ගේ ඇමතිවරයා ආරක්ෂා කරගන්න වැඩේ විතරනේ කරේ. 3-2 බලය පාවිච්චි කරගෙන පාර්ලිමේන්තුවේ බහුතරය පාවිච්චි කරගෙන අධිකරණ ඇමති බන්ධනාගාර ඇමතිතුමා ආරක්ෂා කරගත්තා. ඒකේ විපක්ෂයේ කතා කරපේවට ඇහුම්කන් දුන්නේ නැහැ. තව සල්ලි වියදම් කළ බෝඩ් ගැහුවා අධිකරණ ඇමතිට ජය වේවා කියලා. රතින්න පත්තු කරා. හැබැයි ඒව පත්තු කරලා අධිකරණ ඇමති ආරක්ෂා කරාට බන්ධනාගාරය ඇතුළතේ නැවත වරක් මිනිස් ජීවිත 3ක් නැති වුණා. මිනිස් ජීවිත 3ක් නැති වුණා. බන්ධනාගාර ප්‍රශ්න විසඳිලා නැහැ. දැන් මේ ඇමති ආරක්ෂා කරන්න මහන්සි වෙච්ච ආණ්ඩුව ප්‍රශ්න විසඳන්න මහන්සි වුණා නම් බන්ධනාගාරේ ප්‍රශ්නේ මොකද්ද කියලා හොයලා බලලා ඒකට විසඳුමක් දීලා අද හිරකරුවෝ විතරක් නෙමෙයි අපහසුතාවට පත් වෙලා තියෙන්නේ. නිලධාරී. උදේට බුදුන් හදලා තමයි හැමෝම දැන් යන්න ලැහැත් වෙලා තියෙන්නේ බන්ධනාගාරයට ගිහිල්ලා ගෙදර එන්න පුළුවන් වෙයිද කියලා. ඉස්සර යුද්ධේ තියෙනකොට හමුදාවේ සහෝදරවරු ඒ අය යුද්ධෙට ගිහින් එනකොට දෙමව්පියෝ බයෙන් ඉන්නවා. අද බන්ධනාගාරයේ දෙපාර්තමේන්තුවේ වැඩ කරන අය බන්ධනාගාරයේ උදේ වැට්ට ගියාම ගෙදර මිනිස්සු බයේ ඉන්නේ ආපහු ගෙදර එන්න පුළුවන් වෙයිද කියලා. ඇයි? මේ දෙගොල්ලන්ට ප්‍රශ්නයක් තියෙනවා. ආණ්ඩුව ප්‍රශ්න විසඳනවා වෙනුවට ඇමතිවරු ආරක්ෂා කරන ආණ්ඩුව ආරක්ෂා කරගන්න කටයුතු කරනවා. අපි ආණ්ඩුවට බොහොම උවමනාවෙන් කියනවා මේ ප්‍රශ්නේ මේ ඇතුලේ තියෙන ප්‍රශ්න විසඳ ගන්න ආණ්ඩුවට බොහොම ලේසි. මේකට හරියට මැදිහත් වෙන්න. ඒ මිනිස්සුගේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න. ඒ උත්තරයක් දෙන්න නැතුව තර්ජනය කළා වෙඩි තියලා මරලා මේ ප්‍රශ්න විසඳන්න බෑ. ඒ මිනිස්සු ඇත්ත ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ඇත්ත ප්‍රශ්නේ අපි හොයන්න ඕන. වැසිකිලි පහසුකමක් නැත්තම්, නිදා ගන්න පහසුකමක් නැත්තම්, සනීප ආරක්ෂක පහසුකමක් නැත්තම්, බෙහෙත් ටිකක් හරියට දෙන්නේ නැත්තම් මේ ප්‍රශ්න විසඳන්න ඕන.
ඒ අයට ඒ පහසුකම දෙන්න ඕන. කොවිඩ් වෙලේ මේ රටේ රෝහල් වල ඉඩ නැති වුණා. අපි එළියේ අලුතෙන් හදලා ඇඳන් දාලා අලුතෙන් රෝහල් හදුවා తాවකාලික. හදලා ඒ ප්‍රශ්නේ විසඳුවා. එදා රෝහල් හදන්න උනේ. අද බන්දරාගාර ඇමතුමාට තියෙන්නේ මේ ප්‍රශ්නෙට මැදිහත් වෙලා ඒ ප්‍රශ්නේ විසඳන්න තමන් ආරක්ෂා වෙලා 150 ගානක් ඡන්දේ හම්බුණා කියලා ආණ්ඩුව හිතුවා බන්දරාගාර දෙපාර්තමේන්තුවේ අයයි හිරකරුවෝයි මේ එයා දින්නහම හරි කියලා. මොකද හිටපු එක්කෙනාමනේ. අඩුම ගානේ ওই 159 ආසෙන් වෙන එක්කෙනෙක් ඔප්පත් කරාන ටිකක් කල් හරි එයාව විශ්වාස කරගෙන ඉඳී එයාවත් වැඩක් කරයි කියලා. ඒ නිසා අපි කියනවා ආණ්ඩුවට වැඩ පිළිවෙල නැහැ. කල්ම එරිම විතරයි මේ ආණ්ඩුවේ තියෙන වැඩ පිළිවෙල. මේ ඇමතුමා මාධ්‍යවේදී ප්‍රශ්න ඇහුවාම මම ප්‍රතික්ෂේප කරනවා බැඳලා නැහැ කියනවා. සමහරව කියනවා මේ විද්‍යුත් කිසිම මේ නුගතුන් විද්‍යුතුන් මේ අධිකරණයේ දීර්ඝ කිරීම සම්බන්ධයෙන් කටයුතු කතා කරට ඒතකොට නීතික සංගමයේ උගතුන් නෙමෙයිද කියන කතාව අපට අහන්න තියෙන්නේ. නීතින් සංගමයේ ඉන්න ජනාධිපති නීතිඥවරු තමයි නීතින් සංගමයේ අපි කිව්වොත් එහෙම අපේ රටේ ඉන්න නීතිඥවරුන්ගෙන් ජනාධිපති නීතිඥ තමයි ඉහළින්ම ඉන්නේ. ඒ ඉඳලා සියලුම නීතිඥ සංගමේ විරුද්ධ වුණා කියන්නේ එහෙනම් ඒකට පක්ෂයි කියලා නීතිඥ සංගමේ කොටසක් කියන්න එපා බෙදීමක්. දැන් මේගොල්ලෝ කියනවා 26000ම ආවේ නැහැ කියලා. 26000ම කොහොමවත් එන්නේ නැහැ. හැබැයි නීතිඥ සංගමයකට සංගමය ගත්තේ තීන්දුවේ ඔක්කොම හිටලා තියෙනවා. ඒගොල්ලෝ තමයි බුද්ධිමතුන්. දැන් මේ උසාවියේ දෙපැත්තේ ගිහින් කතා කරන්න මේ නීතිඥ මහත්තුරු හැම එකටම. ඒගොල්ලෝ උගත්කමක් නැත්තම් ගිහිල්ලා මිනිසුන්ගේ නඩුවකට පෙනී ඉඳලා කතා කරන්න පුළුවන් කමක් නැහනේ. ඒ උගත්තු තමයි ඒතර ඉන්නේ. ඉතින් ඒ උගත්තු තමයි කියලා තියෙන්නේ. අධිකරණ ශේෂ්ත්‍රයට සම්බන්ධ ඉන්න කට්ටියක් තමයි මේ ප්‍රශ්නේ කතා කරන්නේ. මේ ගමේ ඉන්න සාමාන්‍ය ප්‍රාදේශ සභාවකට මේනේ කතා කරලා තියෙන්නේ. ඒක නිසා මේ රටේ උගත්තුත් එතුමත් නීතිඥවරයෙක්. එතුමාලා එදා නීතිඥවරු හැටියට මහපාරේ බෑලා කෑ ගැහුවානේ. දැන් ඔය ආණ්ඩුවේ ඉන්නේ ඇමතිවරුත් එදා මහපාරේ අධිකරණයට අත තියන්න එපා කියලා පෙළපාලි ගියා. එහෙම අයට අද මතක නැහැ තමන් විපක්ෂයේ ඉන්නකොට කරපු කාර්යභාරය ආණ්ඩුවට ආවහම. ඒක නිසා ආණ්ඩුව කරනකොට ආණ්ඩුව කරන හැම එකක්ම හරි කියලා ඉන්න එපා. එහෙම ඉඳලා තමයි හැමෝටම වැරදිලා තියෙන්නේ. හැබැයි මේ රටේ ජනතාව හිතුවා මේ ආණ්ඩුව ජනතාවගේ ආණ්ඩුවක් නම් ජනතාව එපා කියන කිසි දෙයක් නොකරයි කියලා. හැබැයි එහෙම නෑ. දැන් ඊයේ අපි දැක්කා තෙල් මිල සම්බන්ධව ප්‍රකාශයක් කරනවා රුපියල් 50ක තෙල් වලින් බද්දක් අය කරනවා දැන් අවුරුදු 4ක ඉඳන්. ඒක අපේ ආණ්ඩුව කාලෙත් අය කරා. ඒ බද්ද අය කරන්නේ ආණ්ඩුවෙන් දීපු මුදල නැවත ආණ්ඩුවට ලබා ගන්න. දැන් මෙච්චර කාලයක් මේක හැමදාම තෙල් වලින් අරගෙන මේ බද්ද පියවෙලා නම් මේක අයින් කරන්න කියලා තමයි ඉල්ලීම කරන්නේ. ඒ කියන්නේ මේ පිරුම්හල් හිමියන්ගේ සංගමෙන් කියනවා මේක අයින් කරන්න කියලා. ආණ්ඩුව ඒකත් තාම ගන්නවා භාණ්ඩාගාර පිරලා උතිරලා යනවානේ. මිනිස්සුන්ට කිසිම සහනයක් දෙන්නේ නැහැ. අපි කියන සහනයක් දෙන්න. දැන් තමුන්නාන්සලට පේන්නේ නැහැ තමුන්නාන්සලට වෙලා තියෙන වැඩේ. ඒ වෙච්ච දේ බලන්න නම් මිනිස්සුන්ගෙන් ගින් අහන්න. උද්දච්චකම් පැත්තට තියලා ඔබට ඡන්දේ දීපු මිනිස්සු අද ජීවත් වෙන්නේ කොහොමද කියලා අහන්න. අන්න ඒ මාලා ඔය විපක්ෂයේ ඉන්න කාලේ ඇඬුවා. ඒ අඬපු අයට දැන් ඒවා විහිළු බවට පත් වෙලා. ඉතින් අපි ආණ්ඩුවේ ඔය මැති ඇමතුරුන්ට කියනවා ජනාධිපතිතුමාට ගමේ ගිහිල්ලා හොයන්න බැයි නම් අගමැතිතුමීට හොයන්න බැයි නම් මැති ඇමතුරු හරි මන්ත්‍රීවරුන්ට හරි පොඩ්ඩක් තමන්ගේ පාක්ෂිකයන්ගෙන් අහලා බලන්න කියන්න ගමේ තත්ත්වය කොහොමද කියලා. අපි කැමති නෑ මේ රටේ මිනිස්සු අගාධයට යනවට. ඒක නිසා ආණ්ඩුව මැදිහත් වෙලා ප්‍රශ්න විසඳනවා නම් කැමති. ඒක අපි කියන්නේ බන්ධනාගාරී ප්‍රශ්න විසඳන එක ආණ්ඩුවේ වගකීමක්. මේ හැම එකටම විපක්ෂේ. මේක විපක්ෂයේ කුමන්ත්‍රණද කියලා අහනවා. ඉතින් විපක්ෂයට බන්ධනාගාරයක් ඇතුළතදී කුමන්ත්‍රණ කරන්න පුළුවන් නම් තමුන්නාන්සලාගේ රැකවරණයක් යටතේ ආණ්ඩුව කියන්නේ තමුන්නාන්සලාගේ ඒ ආණ්ඩුව කරන එකක් ඇතුළට ගිහිල්ලා විපක්ෂයට කුමන්ත්‍රණ කරන්න පුළුවන් නම් ආණ්ඩුව මොකටද? ආණ්ඩුව මොකටද? ඒක නිසා අපි කියනවා ආණ්ඩුව මේ වැඩේ හරියට කරන්න ආණ්ඩුව ආවේ මාස පෝය දෙකෙන් පාතාලි මර්ධනය කරන්න කියලා. 23 වෙනි පෝයත් හෙට අනිද්දා එනවා. 23 වෙනි පෝයත් වෙසක් පෝය දෙකක් ගියා
පොසොන් පොය දෙහෙකුත් ගියා. ඇසළ පොය දෙහෙකුත් යනවා. ඒ නිසා අර ඇමතිවරයාට කියනවා තමුන්නාන්සේට පුළුවන් නම් අඩුම ගානේ ඔය බන්දරාගාර අස්සෙත් ඉන්නේ. ඒ පිරිස ඒකවත් අඩුම ගානේ කළමනාකරණය කරන්න. එහෙම නැතුව ඒක මේ විපක්ෂයේ ගොඩට දාන්න එපා කියලා.